Hello guys, welcome to my channel and good morning. අද අපි යන්නේ ඇබඩින් ඇල්ල බලන්න නෝටන් බ්‍රිජ් පාස් කරලා යන්න ඕනේ ඇබඩින් වලට. ඉතින් අපි ගමන පටන් ගමු. එහෙනම් අපි යමු vlog එකට. ඉතින් guys අපි මේ විදිහට තමයි ගමන පටන් ගත්තේ. අපි දැන් ඉන්නේ මේ නෝටන් බ්‍රිජ් පාරේ. ඉතින් මේක ඉස්සරහට යන්න ඕනේ. දැන් කිලෝමීටර් 10ක් වගේ යන්න තියෙනවා. හැටන් යන පාරෙන් ඔයාලට ශ්‍රීපාද පාරට හැරෙන්න තියෙන්නේ. හැරලා ඒකේ යනකොට තමයි ඇබඩින් ඇල්ල හම්බෙන්නේ. ඉතින් guys මේ තියෙන්නේ නෝටන් බ්‍රිජ් එක. නෝටන් බ්‍රිජ් දාලා නැත්තම් ඉතින් මේ පාරේ දිගටම ගිහිල්ලා දකුණට හැරෙන්න තියෙන්නේ සප්තකන්‍යා කඳු වැන්නේ ගැටුණ ප්ලේන් එකේ රෝදෙත් එක්කම තියෙනවා දකුණට හැරෙන්න පාර. boat service and camping site. boat service එකකුත් තියෙනවා නේ. තන තියෙනවා ගයිස් අපිට නැචරල් පූල් එකක් තියෙනවා, බෝට් රයිඩ් තියෙනවා, කැම්පින් තියෙනවා, රූම් ගන්න තියෙනවා. ඇබඩින් ඇල්ලේ මම කලින් සැරේ යනකට වැඩිය ලොකු දියුණුවක් වෙලා තියෙනවා. එන්න පල්ලම බහින්න රන් තියෙනවා. ඉතින් ගයිස් අපි ඇල්ලට එද්දී අපිට බරපතල සිද්ධියකට මුහුණ දෙන්න වුණා. අපි බයික් එකේ ඇවිල්ලා කාපාක් එකට දාද්දී තමා දැක්කේ මගේ ෆෝන් එක නෑ කියලා. ෆෝන් එක සාක්කුවේ දාන් හිටියේ, ෆෝන් එක වැටිලා. කොහොම හරි ඉතින් අපි ආයෙත් කිලෝමීටර් 3ක් විතර උඩට ගියා ෆෝන් එක හොයාගෙන. ෆෝන් එක හොයාගෙන ඊට පස්සේ කෝල් ගත්තා, ලොකේෂන් ට්‍රැක් කරන්න බැලුවා. හරි ගියම නෑ. ඊට පස්සේ අදහස අත්හැරලා ආයෙ පල්ලෙහාට එන්න යද්දී ආයෙ නිකමට කෝල් එකක් ගද්දී ඒක අංකල් කෙනෙක් ආන්සර් කරලා කිව්වා මෙහෙමයි ෆෝන් එක පාරේ වැටලා තියෙද්දි හම්බුණා. ඔයා අපේ ගේ ගාවට එන්න මම ෆෝන් එක දෙන්නම් කියලා. ඉතින් කොහොම හරි එයාට වින් සිද්ධ වෙන්න ෆෝන් එක හම්බුණා. ඒ හින්දා තමයි මේ vlog එක දාන්න පුළුවන් වෙන්නේ. නැත්නම් මේක දාන්න වෙන්නේත් නැහැ. ඉතින් හරි ඒකත් අයින් වැඩක් නැහැ. අපි යමු vlog එකට. ඇබඩින් ඇල්ලට. ඕකේ. ඉතින් guys මේ තියෙන්නේ ඇබඩින් ඇල්ල. මේක තමයි මෙච්චර වෙලා අපි පල්ලෙහාට බෑගෙන ඇවිල්ලා ෆෝන් එක නැති කරගෙන ඇවිල්ලා බලන් ආපු ඇල්ල. ඉතින් අපි ඇල්ල ළඟට යමු. ඉතින් ළඟටම ගියාම මෙන්න මේ විදිහට තමයි view එක එන්නේ. පොඩ්ඩක් ඉන්නකොම මේ තියෙන්නේ ඇබඩින් ඇල්ලේ ළඟට ගියාම එන view එක. ඉතින් මෙතන විතරනේ අපි පල්ලෙහාටත් ගිහිල්ලා බලමු පල්ලෙහෙන් view එක කොයි වගේද කියලා. ඉතින් මෙතන පල්ලෙහා බෝට් රයිඩ් එහෙමත් තියෙනවා. ඉතින් guys මේ තියෙන්නේ ඇබඩින් ඇල්ල. මෙතන අර මෙතන වෙන view point එකට ගියා අපි ඉස්සෙල්ලා. එතනින් තමයි කලින් වීඩියෝ කරන් තිබ්බේ. දැන් අපි ඉන්නේ පල්ලෙහා. මේ මෙහෙත් එක වතුර ගිහිල්ලා තියෙනවා කලින් දවස් ටිකේ. දැන් නම් වතුර නෑ ඇත්තටම කිව්වොත්. වතුර ඇත්තම නෑ, චුට්ටයි තියෙන්නේ. ඔයාලට පේනද මෙතන? මේක තමයි බෝට් සයිස් එක. මෙයාලා මෙතන ඔතන ඉඳන් අර ඇල්ල ගාවට රවුමක් දාලා ආයෙ එක්කන් එනවා. ඒක තමයි එතන සීන් එක. ගණන් එක කොහොමද දන්නේ මම ඇහුවේ නෑ. දැන් ඉතින් ඇත්තට වතුර නෑ. ඔයාලට පේනවා ඇතින් හිඳිලා තියෙන්නේ. කලින් දවස් ටිකේ දුන්න දීමනාවට හරියන්න දැන් හිඳිලා තියෙන්නේ. හරිද? ඕක තමයි ඇබඩින් ඇල්ල. ආතව මේ අතන උඩ මේ කොටේජස් එහෙම තියෙනවා. මං හිතන්නේ අර අතන රූම්ස් කියලා ගහලා තිබ්බේ ওই ටික වෙන්න ඇති. එතන මෝර්නින් වීව් එකටම පට්ට. ඉතින් එතනින් උදේ හැරෙනකොටම මෙතන ඇල්ල ආයි කුපිරියක් තමයි. ඔය ටික තමයි. දරුවනේ මේ තියෙන්නේ ඔන්න ඇබඩින් ඇල්ලේ පල්ලට ඇවිල්ලා තියෙන්නේ. තේිනවද මේ තියෙන්නේ පල්ලේ ගලක් උඩ ඉන්නේ අපි. මේ අපි ඉන්නේ මේ ගල උඩ. මේන් තියෙන ඇල්ල.
නයිස්. ඉතින් යාළුවනේ අපි යැල්ල බලලා බඩගින්න හින්දා බඩගින්නටත් එක්ක කණ්ඩාවා. ඉතින් ගයිස් බඩගින්නලට ගියා. දැන් කෑව බීවා. දැන් ඉතින් කිලෝමීටර් භාගයක් උඩ නගින්න තියෙන්නේ. පඩිපෙල් ටික බැස්සා වගේම නගින්නත් ඕනේ. ඉතින් මේ පාර දිගේ උඩට යන්න තියෙන්නේ දැන් කිලෝමීටර් භාගයක් නගින්න ඕනේ. යන් ඉතින් අපි උඩට. ඉතින් ගයිස් අපි උඩට ආවා. උඩට ඇවිල්ලා බයික් එකත් අරගෙන දැන් මේ අපි ආපු පාර නෙවෙයි යන්නේ. ගිනිගත් හේනට කිලෝමීටර් 12ක් අතර තියෙන තව වෙන පාරක් තියෙනවා කිව්වා පාකින් එකෙන්. අපි ඒ පාරේ තමයි යන්නේ. මේ පාර නම් දිගටම කාපට් කිව්වා. ඉතින් අපි මේ පාරේ යන්න තෝරගත්තා ළඟයිත් එක්ක අනික හෙල්ලෙන්න නැතුව යන්න පුළුවන් කාපට් එකේ හොඳට. ඒ හින්දා අපි මේ පාරේ යන්න තීරණය කරා. ඉතින් ඇබඩින්නල්ලේ අත්දැකීම සුපිරියක් වුණා. ඉතින් ෆෝන් එක නැති වුණ එකෙම ඒක තවත් වැඩි වුණා. ඉතින් දැන් අපි යන් අපේ ගෙදරට. මං ගෙදර ආවා. ගෙදර ආපුවම මේ වීඩියෝ එක ගන්නේ. ඉතින් හැබඩින් අත්දැකීමත් සුපිරි අත්දැකීමක්. තව ටික බ්ලොග් දාන්න වෙන්නේ නැහැ අය ෆෝන් එක නැති කරගෙන. ඉතින් අර අංකල් පින්සිත් දෙන්න ෆෝන් එකක් හම්බුණා. ඉතින් කොහොම හරි ගෙදර ආවා. මං හිතනවා මේ හැබඩින් වල වීඩියෝ එක ඔයාලට ගොඩක් එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් තවත් මේ වගේ ට්‍රැවල් ව්ලොග් එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම ගුඩ් බයි.